කාටවත් කවදාවත් ඔයගොල්ලන්ටවත් කියලා නැති මගේ ෆේල් වෙච්ච බිස්නස් එක. මගේ ෆේල් වෙච්ච $1 මිලියන් බිස්නස් අයිඩියා එක ගැන කියන්න තමයි ආවේ. මම හිතන්නේ 2002 මැද කාලය වෙද්දී මට අයිඩියා එකක් එනවා. අපේ එතකොට මිල්ක් ටොරොන්ටෝ කියන රීටේල් ස්පේස් එක වහලා අපි රීටේල් ස්පේස් එකක් වෙනුවට ඔන්ලයින් රීටේලර් කෙනෙක් වශයෙන් තමයි මිල්ක් ටොරොන්ටෝ කරගෙන ගියේ. ඉතින් මම හරි ආසයි රීටේල් ස්පේසස් වලට. ඒකට පුදුම ආසාවක් තියෙන. මම හිතන්නේ එදා ඉඳන්ම මිල්ක් ටොරොන්ටෝ අරින්න හේතුවත් ඒ රීටේල් ස්පේස් එකක තියෙන කස්ටමර්ස්ලට තියෙන කනෙක්ෂන් එක වෙන ඔන්ලයින් ප්ලැට්ෆෝම්ස් වලින් විතරක් ගන්න බෑ. ඉතින් එතකොට මට මේ ඒ අවස්ථාවේදී හම්බුණා පාර්ට්නර් කෙනෙක් තවත් ස්නීකර් ස්ටෝර් එකක් අරින්න පාර්ට්නර් කෙනෙක් හම්බුණා. ඉතින් අපි එයාගේ ස්පේස් එකක් තිබ්බා young and under square එකේම right opposite young and under square. young and ඔගොල්ලෝ ටොරොන්ටෝ වල හරි කැනඩා වල හරි ඉන්න අය නෙමෙයි නම් ඔගොල්ලෝ young and under square කියන්නේ central hub එක. ටොරොන්ටෝ downtown කියන්නේ young and under square. කියන්නේ foot traffic ද young and under square එකේ festivals ද ඒ වගේ මාර ගොඩක් දේවල් තියෙනවා. ඉතින් මේ ලොකේෂන් එක ස්නීකර් ස්ටෝර් එකකට පර්ෆෙක්ට් ලොකේෂන් එක. අය වෙන තැනක් ඕනේ නැහැ මේක තිබ්බොත්. ඒක සෙකන්ඩ් ෆ්ලෝර් ලොකේෂන් එකක් තිබ්බේ. ඉතින් අපි දෙන්න පාර්ට්නර්ස්ලා දෙන්න මමයි එයා ශ්‍රී ලංකන් කෙනෙක් නෙමෙයි වෙන රටක කෙනෙක්. අපි දෙන්න එක්ක අහුවෙලා වැඩි බජට්ස් කතා කරලා වැඩේ පටන් ගත්තා. ඉනිෂියල් බජට් එක මම හිතන්නේ $300,000 තමයි ස්ටෝර් එක බිල්ඩ් එකයි ඔක්කොමත් එක්ක ෆස්ට් ඉයර් එකට අපි ඇලොකේට් කරලා තිබ්බේ. ඉතින් මේ පුද්ගලයා ගැන කියනවනේ එයා ගොඩක් සක්සස්ෆුල් ප්‍රොෆෙෂනල් ව්‍යාපාර ලෙස අපි හඳුනන්නේ HR පැත්තෙන් එයා එක සර්විස් එකක් කරලා තිබ්බා. ඒ අතින් සක්සස්ෆුල් වෙච්ච බිස්නස්මන් කෙනෙක්. ඉතින් ඕකේ මම පාර්ට්නර්ෂිප් ඇග්‍රීමන්ට් එක සයින් කරද්දි දැනගෙන හිටපු නැති දෙයක් තමයි එයාගේ වයිෆුත් මේකට මේ හෙවිලි ඉන්වෝල්ව් වෙනවා කියලා ඉවර වෙලා. මොකද වයිෆ්ට තමයි ඇනලිටික්ස් පැත්තේ සහ Google පැත්තේ knowledge එකක් තිබ්බා වයිෆ්ට. ඉතින් so he wanted to bring her into the business. ඉතින් ඔතන තමයි වැඩේ කෙලවුනේ. මොකද හැම වෙලාවෙම අර පවුලක් ඉද්දී ඒ පාර්ට්නර්ෂිප් එක අමාරුයි. මොකද එයා ඔෆිෂල් පාර්ට්නර් කෙනෙක් නෙමෙයි බිස්නස් එකේ. නමුත් හැම එකටම හොට දාන කතන්දර තිබෙතින් ඒ දෙන ක්‍රියේටිව් මිනිස්සු නෙමෙයි. ඉතින් මම තමයි මගේ ජොබ් එක වෙලා තිබ්බේ ස්ටෝර් එකේ විෂන් එක, ක්‍රියේටිවිටි සහ ඒකට අවශ්‍ය බෑග්ග්‍රවුන්ඩ් එක, කන්සෙප්ට් එක, ස්ටෝර් කන්සෙප්ට් එක නිර්මාණය කරනවා. ඉතින් අපි නිර්මාණය කරා ස්ටෝර් එක මම නිර්මාණය කරා cash and carry කියලා තමයි අපි ස්ටෝර් එකට නම දැම්මේ. ඒ කන්සෙප්ට් එක කියන්නේ basically it's a sneaker store and apparel store but with a grocery store concept. ඒ කියන්නේ grocery store එකක් වගේ තමයි මම ඔයගොල්ලන්ට මේකේ overlay කරන්න මම plan කරලා තිබ්බ විදිහ. ඒ කියන්නේ basically අර shopping cart එක අරගෙන අපි ඔය Walmart අනම්මනම් වලට ගියහම වගේ ඒ වගේ කතන්දරයක් තමයි තිබ්බේ. but in a very ඒ කියන්නේ refined quality සහ මාර නිකන් ලස්සන concept එක red and black colors එහෙම දාලා shopping carts දාලා එතකොට cash registers හදලා ඕකේ ඇත්තටම original inspiration එක තමයි bodega කියලා store එකක් තියෙනවා මෙහෙ New York නෙමෙයි Boston වල. ඒක තමයි මගේ original inspiration එක. but මේක මගේ ඔළුවේ හැම වෙලාවෙම තිබයි. ඒක ටිකක් old bodega style එක but this is like a new like supermarket kind of concept. ඒ වගේ එකක් තමයි මම plan කරන් හිටියේ. ඉතින් ඕකේ ඒ පාර්ට්නර්ස්ලා දෙන්නට ඒ කන්සෙප්ට් එකේ තියෙන ක්‍රියේටිව් භාවය තේරුනේ නෑ. ඒගොල්ලෝ ගොඩක් වෙලාවට කිව්වා මේක ෆැඩ් එකක්, මේක ෆේඩ් වෙලා යයි, මේක නැති වෙයි, මේක එවර්ලාස්ටිං ස්ටෝර් එකක් නෙමෙයි කියලා ඉවර වෙලා ඒගොල්ලෝ ඩිසයිඩ් කරා. ඉතින් මෙහෙමනේ පාර්ට්නර්ෂිප් එකක් කරද්දි ගොඩක් වෙලාවට ඒගොල්ලන්ගේ අදහස් වලට ඉඩ දෙන්න ඕනේ කියලා එකක් තියෙනවා. ඉතින් මම කොම්ප්‍රොමයිස් කරා ඒක. අපි ලෝගෝස් එහෙම ටිකක් වෙනස් විදියට හදලා එයාට නම් කරන්න ඕනේ උනේ මේක soul quest කියලා. ඉතින් මම එයාට ඒ වෙලාවේ ඒගොල්ලන්ට කිව්ව එක තමයි soul, kick, foot ඔය
ඔහොම කියන ස්ටෝස් හැම තැනම තියෙනවා කැනඩා. ඉතින් ඇයි අපේ ස්ටෝ එක වෙනස් වෙන්නේ කියලා. කොන්සෙප්ට් ස්ටෝ එක මම මිල්ක් ටොරොන්ටෝ කියන සක්සස්ෆුල් කොන්සෙප්ට් ස්ටෝ එක රන් කරා. ඒක අද වෙනටත් කොටත් රන් වෙනවා. අපි කියන්නේ කොවිඩ් ඇවිල්ලා ඉවර වෙලා ඒ අවුරුදු දෙකේ ඒක මේවා වුණේ නැත්තම් ප්‍රශ්නයක් වුණේ නැත්තම් අද වෙනකොටත් ඒ ස්ටෝ එක රන් වෙනවා. ඒ කියන්නේ ෆිසිකල් ස්ටෝ එකක් හැටියට. ඉතින් මම ඒකේ සක්සස් එක දැක්කා එක්ස්පීරියන්ස් ස්ටෝ එකක් සහ මේක එක්ස්පෙරිමෙන්ටල් අලුත් වැඩක් ටොරොන්ටෝ වලට මොකද ඒ වගේ අමුතු දෙයක් කරාම මීඩියා ඔක්කොම වටේ එක්රොක් වෙනවා. ඔයගොල්ලන්ට හම්බෙන ෆ්‍රී ප්‍රෙස් එක හෙන ගොඩක්. ඉතින් ඒකෙන්ද මම ඒගොල්ලන්ට ඒක එක්ස්ප්ලেইন කරන්න හැදුවා. හරි ගියේ නෑ. සෝල් ක්වෙස්ට් කියලා නම් කරා. ඊට පස්සේ මට තේරුණා මේ ක්‍රියේටිව් විෂන් එකෙන් චුට්ට අපි ඔරිජිනල් විෂන් එකෙන් ඈතට යනවා. they wanted to do something different. ඒගොල්ලන්ට ඕන වෙන්නේ නිකන් අති නෝමල් ස්ටෝ එකක්. ඉතින් මට ඒකෙන් එහෙම ස්ටෝ එකක් අවශ්‍ය වුණේ නෑ. ප්‍රොජෙක්ට් එක ප්ලෑන් කරලා කරගෙන ගිහලා මාස 6කින් විතර ස්ටෝ එක ඕපන් කරන්න ඉස්සෙල්ලා මම කිව්වා මගේ මම මේකට ඉන්වෝල්ව් වෙන්නේ නැහැ කියලා වෙලා මම පාර්ට්නර්ෂිප් එකෙන් අයින් වුණා. පාර්ට්නර්ෂිප් එකෙන් අයින් වෙද්දි මට හිතාගත්තා මේක ටොරොන්ටෝ වල මම දන්නවා මේ මාකට් එක. මේ ස්ටෝ එක අවුරුද්දක්වත් රන් කරන්න වෙන්නේ. මම ඒක නරක නපුරුවට හිතුවා නෙමේ. නරකට බෑඩ් වයිබ්ස් නෙමේ. මම ඒගොල්ලන්ට කිව්වා good luck කියලා ඔක්කොම කියලා තමයි අයින් වුණේ. නමුත් මට තේරුණා මේ විදිහට මේක අවුරුද්දක්වත් රන් කරන්න බෑ. කියලා වෙල ඉතින් ඒ කිව්වා වගේම ගිය අවුරුදු ජූලයි වල ඒගොල්ලෝ ස්ටෝ එක ඕපන් කරා. දැන් ස්ටෝ එක වහලා තියෙනවා අවුරුද්දක් රන් කරලා. මොකද අනික් මේන් හේතුව උනේ මේගොල්ලෝ මේක රීසේල් ස්ටෝ එකක් විදිහට රන් කරනවා. රීසේල් ස්ටෝ එකක් කියලා බේසිකලි කියන්නේ ඩිරෙක්ට් සෝසර්ස් වලින් බඩු ගන්න නැතුව. ඒ කියන්නේ අපි කියමු Nike, Adidas, Puma, New Balance මොන හරි ඒ accounts වලින් බඩු ගන්නේ නැතුව third parties වලින් බඩු ගන්න. ඉතින් මේක COVID කාලේ මාර විදිහට සක්සස් වුණා. ඒ වගේ ස්ටෝර්ස් ඕපන් කරාම නමුත් එන්න බ්‍රෑන්ඩ්ස් උත් රිලීස් කරන ප්‍රොඩක්ට්ස් අඩු වුණා. ස්නීකර් මාකට් එක පොඩ්ඩක් ඩවුන් වුණා. මිනිස්සු අද අනිත් ඒවට ඉන්ට්‍රස්ට් එක මේවා ගන්න පටන් ගත්තා. එතකොට සස්ටේන් වෙන්න බෑ third party එකකින් බඩු අරන්. ඩිරෙක්ට්ලි සෝස් එකෙන් බඩු අරගෙන ටිකක් long term brand එක build කරොත් එහෙම sustain වෙන්න පුළුවන්. නමුත් එහෙම නැතුව කරන්න බෑ. ඉතින් ඒකින්ද මේ මගේ advice එක ආපු නැති ඉඳ ස්ටෝ එක ක්ලෝස් වුණා නෙමෙයි. මම මේ ඔපරේෂනල් මොන හරි ප්‍රශ්න තිබ්බද නම් මම කියලා දන්නේ. හැබැයි හොඳ Google rating එකක් තිබ්බා ඒගොල්ලන්ට. ඉතින් ඕක තමයි මගේ ෆේල් වුණ බිස්නස් එක.